රයිට් අද අපි ඇතරම චයිනාවල ඉන්න චයිනාවලට ඇවිල්ලා අපි ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ විශාල වෙනසක් කරන්න ප්ලෑන් එකක් එක්ක තමයි මේ වතාවේ අපි චයිනාවලට ආවේ. ඉතින් චීනය සහ ශ්‍රී ලංකාව කියලා කියන්නේ ව්‍යාපාරික සම්බන්ධතා තියෙන හොඳ රටවල් දෙකක්. ඒ වගේම තමයි ලංකාවට ලොකු සහයෝගයක් ලබා දෙන රටක් තමයි චීනය කියලා කියන්නේ. ඉතින් ඒ අතරින් ඇග්‍රිකල්චර් කියලා කියන්නේ ලෝකේ ගත්තාම ඉහළින්ම තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඒ වගේම තමයි චීනය කියලා කියන්නේ ඇග්‍රිකල්චර් වලට විශාල තැනක්, හොඳ තැනක් ලබා දෙන තැනක්. ඉතින් ඒ නිසාම අපි ආවද මේ ආදර්ශ ගම්මානයක් බලන්න. මේකේ තියෙන ගොඩක් දේවල් තාක්ෂණයෙන් ඉහළ දේවල් ගොඩක් අපිට ඉගෙන ගන්න තියෙනවා. මොකද හේතුව අපි කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරනවා නම් අපිට සිද්ධ වෙනවා මේ වගේ ටිකක් ටෙක්නොලොජි එකෙන් ඉස්සරහට ගියපු ගොඩක් දේවල් මැෂිනරිස් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේ වෙනකොටත් ලිමෝ ප්ලාන්ටේෂන් ආයතන වල දන්නවා මේ වෙද්දිත් අපි තාක්ෂණය මොඩර්න් ඇග්‍රි වලට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට එහා ගියපු තැනකට චීනෙත් එක්ක අපි එකතුලා මේ චීන රාජ්‍යත් එක්ක එකතුලා ව්‍යාපාරිකුත් එක්ක එකතුලා විශාල වැඩ කොටසක් කරන්න ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ පිටිපස්සෙන් තියෙන ඇත්තටම මේ ඔටෝමේටඩ් වෝටර් සිස්ටම් එකක්. ඒ වගේම මේකේ මේ ශාකයට ඕන කරන වතුර ප්‍රමාණය, ඊට පස්සේ ශාකයට ඕන කරන පොහොර, මේ සෑම දෙයක්ම ඔටෝමේටඩ්. ඒ කියන්නේ මේ එක ටයිම් එකකට තමයි මේ හැමදේම මේ ශාකයට ලබා දෙන්නේ. ඉතින් මේ වගේ පුංචි දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා ශ්‍රී ලංකාව තුළ. මේ වගේ දේවල් මේ විදි ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රමාණය හරිම අඩුයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලිමෝ ප්ලාන්ටේෂන් තුලින් ඉදිරියේදී මේ වගේ තාක්ෂණය ලංකාවට ගේන්න. ඒ වගේම තමයි චීනය සමග එකතු වෙලා කෘෂිකර්මාන්තය විශාල වශයෙන් ව්‍යාප්ත කරන්න. ඒ වගේම තමයි ඔයාලට පේනවා හරි ලස්සන වගා භූමියක් මේක, මේ ග්‍රීන් හවුස් එකක්. ඉතින් මේ ග්‍රීන් හවුස් එක ඇතුලේ වගා කරන මේ කියන වගා කරලා තියෙන මේ ඔයාලට පේනවා මේ පොඩි කාක තියෙනවා, තක්කාලි. ඉතින් හරි ලස්සනයි. ඒ වගේම අපිට මේ පොට් අතර මෙයාලා මේ පොට් එක මේ වගේ තැනකට එනකල් වගා කරලා ගෙවල් වලට විකුණන එක තමයි කරන්නේ. ඉතින් ඒ වගේ විවිධාකාර වූ ව්‍යාපාර සංකල්ප මේක තුලින් අපිට ඉගෙන ගන්න අවස්ථාව හම්බුණා. ඉතින් මෙන්න මේ වගේ මැෂිනරිස් අපි ලංකාවට ගේන්න, ඒ වගේම ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න මේ වගේ තාක්ෂණය අපි ලංකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙවර සංචාරය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණයෙන් එහාට ගියපු, ලංකාවේ තියෙන තාක්ෂණයෙන් ඔබට ගියපු කෘෂිකර්මාන්තයක් ශ්‍රී ලංකාව තුළට ස්ථාපිත කරන්න තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. Thank you.